හායි යාළුවනේ, ඔයාලටත් මේ වගේ ලෝගෝ ඩිසයින් කරන්න ආසද? එහෙනම් අපි බලමු ෆොටෝෂොප් වලින් මේ වගේ ලෝගෝ හදන්නේ කොහොමද කියලා. හායි යාළුවනේ, සුබ දවසක්. ඉතින් ඔයාලට ඔයාලගේ ප්‍රොඩක්ට් එකකට හරි නැත්නම් සමිතියකට සංවිධානයකට එක්ක ඔයා බිස්නස් කරන ෂොප් එකකට හරි අනිවාර්යෙන් මේ වගේ ලෝගෝ එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට ගෙදරදිම මේ වගේ ලෝගෝ එකක් Adobe Photoshop වලින් හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි වැඩි කතා බහ නැතුව වැඩේට බහිමු. ඉතින් අපි මුලින්ම ෆොටෝෂොප් ඕපන් කරගන්නවා. ඊට පස්සේ ක්‍රියේට් නිව් එකට යනවා. මෙතනින් ඔයාලා ෆයිල් නේම් එක ටයිප් කරගෙන පික්සල් එක තෝරලා මේ විදිහට විත් එකටයි හයිජස්ට් එකටයි එක සමාන අගයක් දෙන්න. මොකද කිව්වොත් සර්කල් ලෝගෝ එකක් හදද්දි හරි 4S පේජ් එකක් අවශ්‍ය වෙන හින්දා. අවශ්‍ය විදිහට හදාගත්තට පස්සේ ක්‍රියේට් බටන් එක ක්ලික් කරනවා. මේ විදිහට පේජ් එක ක්‍රියේට් වෙනවා. අපි මුලින්ම ෂේප් ටූල් එකට ගිහිල්ලා ඉලිප්ස් ටූල් එක තෝරගන්නවා. ඊට පස්සේ ගයිඩ්ලයින් එක එකතු වෙන පොයින්ට් එකේ මවුස් එකේ ලෙෆ්ට් බටන් එකයි ෂිෆ්ට් එකයි ප්‍රෙස් කරගෙන ගයිඩ්ලයින් ෆිට වෙන විදිහට පහළට ඇද ගන්නවා. මෙතන උඩින් තියෙන ඔප්ෂන් බාර් එකෙන් අපිට අවශ්‍ය කලර් එකක් තෝරගන්නවා. ඊළඟට අපිට මේකට ගයිඩ්ලයින් එකක් ඇඩ් කරගන්න view වලට ගිහින් new guide layout එක ක්ලික් කරනවා. ඊට පස්සේ මාජින් එකට ටික් එක දාලා මේ වගේ අගයන් ටික වෙනස් කරගන්නවා. අවශ්‍ය විදිහට වෙනස් කරගෙන OK බටන් එක ක්ලික් කරනවා. ඊළඟට ඉලිප්ස් ටූල් එක තෝරලා අපි හදාගත්ත ගයිඩ්ලයින් දෙක එකතු වෙන පොයින්ට් එකේ කලින් විදිහටම මවුස් එකේ ලෙෆ්ට් එකයි ෂිෆ්ට් එකයි ප්‍රෙස් කරගෙන ගයිඩ්ලයින් එක ෆිට වෙන විදිහට පහළට ඇද ගන්නවා. ඉතින් මේ ෂේප් එකේ කලර් එක වයිට්ම තියෙනවා. ඊළඟට අපි ටයිප් ටූල් එකට ගිහින් හොරිසොන්ටල් ටයිප් ටූල් එක තෝරගන්නවා. ඊට පස්සේ අපි ඇඳගත්ත වයිට් සර්කල් එකේ පාත් එකට ගිහින් මවුස් එකේ ලෙෆ්ට් බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ විදිහට සර්කල් එක වටේම අකුරු ටයිප් කරගන්න පුළුවන් වෙනවා. අකුරු වල කලර් එක මං වයිට්ම තියාගන්නවා. ඔයාලට අවශ්‍ය නම් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේ විදිහට අවශ්‍ය නේම් එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත වයිට් සර්කල් එක ලේයර් වලින් තෝරගෙන ඩිලීට් කරගන්නවා. ඉතින් අපිට මේකේ හරි මැදින් ටිකක් පොඩියට සර්කල් එකක් ඇදගන්න ඕනි. ඊට කලින් ගයිඩ්ලයින් ටික ඇඩ් කරගන්න වෙනවා. view වල new guideline වලට ගිහින් margin එකේ මේ විදිහට අගයන් ටික වෙනස් කරගන්නවා. ඊට පස්සේ OK ක්ලික් කරනවා. ඊළඟට ellipse tool එක තෝරගෙන කලින් විදිහටම හදාගත්ත guideline එකතු වෙන point එකේ mouse එකේ left එකයි shift එකයි press කරගෙන guideline fit වෙන විදිහට පහළට ඇද ගන්නවා. ඉතින් මේ shape එකේ color එක whiteම තියෙනවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් zoom කරගන්නවා. අපි හදාගත්ත මේ සර්කල් එකේ ලීෆ් ෂේප් එකක් ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ තේ දැල්ලක් වගේ ෂේප් එකක්. ඉතින් අපි ලීෆ් ෂේප් එකක් ලස්සනට ඇඳගන්නේ කොහොමද කියලා බලමු. ටූල් බොක්ස් එකේ පෙන් ටූල් එක සිලෙක්ට් කරලා කර්වෙචර් පෙන් ටූල් එක තෝරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මවුස් එකේ ලෙෆ්ට් බටන් එක ක්ලික් කරලා ලයින් පොයින්ට් එක හරියට ඇඳ ගන්නවා. ඉතින් මේ ටූල් එකෙන් ගොඩක්ම ලේසි ෂේප් එකේ ලයින් ටික ඇඳ ගන්න. ඔයාලට මේ පොයින්ට් වලින් අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට ෂේප් එකේ කලර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙහෙම එඩිට් කරනකොට හදාගත්ත ලේයර් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ හදාගත්ත ශාක පත්‍රයට නාරිටිය ඇඳ ගන්න ඕන. මම මේ විදිහට නාරිටිය ඇඳ ගන්නවා. ඊට
ඊට පස්සේ ලේර් දෙකම කන්ට්‍රෝල් බටන් එක ප්‍රෙස් කරගෙන සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ලේයර් වලට ගිහින් කම්බයින් ෂේප් වල සබ්ට්‍රැක්ට් ෂේප් ඇට් ඕවර්ලැප් ඔප්ෂන් එක ක්ලික් කරනවා. එතකොට මේ විදිහට ඇඳගත්ත නාරටියයි ලීප් ෂේප් එකයි ලේයර් එකකට ඇඩ් වෙනවා. ඊට පස්සේ මේ විදිහට අනිත් කුඩා නාරටි ටිකත් ඇඳගන්නවා. මූවි ටූල් එක තෝරලා ඔයාලට මේ ෂේප් ලේසියෙන්ම ඕල් බටන් එක ප්‍රෙස් කරගෙන කොපි කරගන්න හැකියාව තියෙනවා. ලේයර් ටික අවශ්‍ය විදිහට සිලෙක්ට් කරගෙන කලින් විදිහටම ලේයර් වලට ගිහින් කම්බයින් ෂේප් එකේ සබ්ට්‍රැක්ට් ෂේප් ඇට් ඕවර්ලැප් ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට අපිට ලීෆ් එක තනි ලේයර් ෂේප් එකක් විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ ෂේප් එකේ අඩුපාඩු තියෙනවා නම් මේ විදිහට හරියට ඇඩ්ජස්ට් කරගන්නවා. ඉතින් මේකේ අනිත් පැත්තට මේ විදිහටම තවත් ලීෆ් ෂේප් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ හදාගත්ත තේ දල්ලේ මුදුන් අංකුරය මේ විදිහට ඇඳ ගන්නවා. අපි මේ හදාගත්ත ෂේප් ලේයර් ටික සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා මර්ජ් ෂේප් එක ක්ලික් කරනවා. එතකොට තනි ෂේප් ලේයර් එකක් විදිහට ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට පේන්ට් බකට් ටූල් එකෙන් කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට සර්කල් ලෝගෝ එකක් ඩිසයින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මුලින්ම ක්‍රියේට් නිව් එකට ගිහින් ෆයිල් නේම් එක ටයිප් කරගෙන පික්සල් එක තෝරලා මේ විදිහට width එකයි height එකයි චේන්ජ් කරගන්නවා. අවශ්‍ය ටික චේන්ජ් කරගෙන ක්‍රියේට් බටන් එක ක්ලික් කරනවා. මේ විදිහට පේජ් එක ක්‍රියේට් වෙනවා. අපි මුලින්ම ටයිප් ටූල් එකට ගිහින් horizontal ටයිප් ටූල් එක තෝරගෙන පේජ් එකේ මේ විදිහට අවශ්‍ය කරන නේම් එක ටයිප් කරගන්නවා. ඔයාලට අවශ්‍ය ෆොන්ට් එක ඔප්ෂන් බාර් එකෙන් සිලෙක්ට් කරගන්න. ඔයාලට අවශ්‍ය තවත් විස්තරයක් හරි ටයිටල් එකක් තියෙනවා නම් මේ විදිහට ඇඩ් කරගන්න. ඊට පස්සේ ෆොන්ට් සයිස් එකත් අවශ්‍ය විදිහට හදාගන්නවා. ඊළඟට ටූල් බොක්ස් එකේ ෂේප් ටූල් එකට ගිහින් ඉලිප්ස් ටූල් එක තෝරගන්නවා. මේ විදිහට shift එක ප්‍රෙස් කරගෙන මවුස් එකේ left බටන් එක ක්ලික් කරලා සර්කල් එක ඇඳ ගන්නවා. ඊට පස්සේ ෂේප් එකට අවශ්‍ය කලර් එක ඇඩ් කරගන්නවා. මූවි ටූල් එකෙන් අවශ්‍ය විදිහට ෂේප් එකේ ප්ලේස් එක හදා ගන්නවා. Alt බටන් එක ප්‍රෙස් කරගෙන තවත් සර්කල් එකක් මේ විදිහට කොපි කරගන්නවා. ඊළඟට කොපි කරගත්ත ෂේප් එක පොඩ්ඩක් සයිඩ් වෙන්න මෙන්න මේ විදිහට හදා ගන්නවා.
ඊට පස්සේ ලේර් දෙක සිලෙක්ට් කරලා උඩ බා එකේ ලේර් වලට ගිහින් කම්බයින් ෂේප් වල සබ්ට්‍රැක්ට් ෆොන්ට් ෂේප් එක ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අඬ සඳක් ආකාරයට ෂේප් එක ක්‍රියේට් වෙනවා. මේක ටයිටල් එකට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඊළඟට මේ ෂේප් එක වගේම තව එකක් ඕන නිසා ඕල්ට් එක ප්‍රෙස් කරලා තව ෂේප් එකක් මේ විදිහට කොපි කරගන්නවා. ඒකත් අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. මේ ෂේප් එකේ කලර් එකත් මේ විදිහට වෙනස් කරගන්නවා. ඊට පස්සේ zoom කරලා tool box එකෙන් pen tool එක select කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට කුඩා leaf එකක් ඇඳ ගන්නවා. pen tool එකෙන් අඳිනවා නම් mouse එක ගොඩක් අතට හුරු වෙන්න ඕනේ. ඔයාලට pen tool එකෙන් අඳින්න අමාරු නම් කලින් කියලා දුන්න curve වෙච්ච pen tool එකෙන් ඇඳ ගන්න පුළුවන්. මේ ෂේප් එකට මේ විදිහට කලර් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ෂේප් එකේ සිලෙක්ෂන් පොයින්ට් වලින් කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇඳගත්ත ෂේප් එක මූවි ටූල් එකට ගිහින් ඕල්ට් එක ප්‍රෙස් කරලා කොපි කරගෙන තවත් ලීෆ් ෂේප්ස් ටිකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් මේ ලීෆ් ෂේප් සයිස් එකත් මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ මේ ෂේප් ලේයර් ටික සිලෙක්ට් කරලා ලේයර් වලට ගිහින් කම්බයින් ෂේප් වල සබ්ට්‍රැක්ට් ෂේප් ඇට් ඕවර්ලැප් ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඊළඟට pen tool එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ විදිහට තවත් ලීෆ් එකක් ඇඳ ගන්නවා. මේ ඇඳගත්ත ලීෆ් ෂේප් එක මූවි ටූල් එකට ගිහින් ඕල්ට් බටන් එක ප්‍රෙස් කරගෙන තවත් ෂේප් එකක් කොපි කරගන්නවා. ඊට පස්සේ මේකේ සයිස් එක හදාගන්නවා. ඒ වගේම මේ ලීෆ් ෂේප් එක අනිත් අතට හරවන්න ඕන නිසා එඩිට් වලට ගිහින් ට්‍රාන්ස්ෆෝර්ම් එකේ යටින් තියෙන ෆිලිප්ස් හොරසාන්ටල් ඔප්ෂන් එක ක්ලික් කරනවා. මේ විදිහට ෂේප් එක අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය විදිහට ලේයර් ටික සිලෙක්ට් කරගෙන ලේයර් වල කම්බයින් ෂේප් එකට ගිහින් යුනයිට් ෂේප් ඇට් ඕවර්ලැප් ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් මේ ෂේප් එකේ අයින් වෙන්න ඕන ටිකක් තියෙනවා. මේ පෙන් ටූල් එකෙන් අවශ්‍ය ටික මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ ලේයර් දෙක සිලෙක්ට් කරලා ලේයර් වල කම්බයින් ෂේප් වලට ගිහින් සබ්ට්‍රැක්ට් ෆොන්ට් ෂේප් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ මේ ෂේප් එකේ අඩුපාඩු තියෙනවා නම් මේ විදිහට හරියට ඇඩ්ජස්ට් කරගන්නවා. ඊළඟට මේ ලොකුවට තියෙන ලීෆ් ෂේප් දෙකට නාරටියක් ඇඩ් කරගන්න පෙන් ටූල් එකට ගිහින් මේ විදිහට ඇඳ ගන්නවා.
ඊට පස්සේ මේ හදාගත්ත ෂේප් ලේයර් ටික සිලෙක්ට් කරලා ලේයර් වල කම්බයින් ෂේප් වලට ගිහින් සබ්ට්‍රාක්ට් ෆොන්ට් ෂේප් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරගන්නවා. ඉතින් මේ විදියට පෙන් ටූල් එක සිලෙක්ට් කරලා තවත් ලීෆ් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ හදාගත්ත ලීප් ෂේප් ලේයර් එකයි අනිත් ෂේප් ලේයර් එකයි සිලෙක්ට් කරලා ලේයර් වල කම්බයින් ෂේප් එකට ගිහින් සබ්ට්‍රාක්ට් ෂේප් ඇට් ඕවර්ලැප් එක ක්ලික් කරනවා. ඉතින් අපි මේ විදිහට තනි ලේයර් ෂේප් එකක් විදිහට හදාගත්තා. ඊට පස්සේ ෂේප් වලයි ටයිටල් වලයි කලර් එක චේන්ජ් කරගන්නවා. ඊළඟට මේකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න ෂේප් ලේයර් එකේ රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩ් ඉන් ඔප්ෂන් එකට යනවා. ඊට පස්සේ bevel and emboss එකට ටික් එක දාලා ඩෙප්ත් එක සයිස් එක සොෆ්ටෙන් එක වගේම ඇන්ගල් එක අවශ්‍ය විදියට හදාගන්නවා. ඉතින් අපි අනිත් හැම ලේයර් එකක්ම මේ විදියට හදාගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය නම් ෂේප් ටූල් එකේ රෙක්ටැන්ගල් ටූල් එක සිලෙක්ට් කරගෙන මේ විදිහට ටයිටල් එකට ෂේප් ලයින් එකක් ඇඳ ගන්නවා. හදාගත්ත ෂේප් ලේයර් එක රයිට් ක්ලික් කරලා රෙස්ටරයිස් ලේයර් එක ක්ලික් කරනවා. ඊට පස්සේ රෙක්ටැන්ගල් මාර්කියු ටූල් එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ විදිහට ෂේප් එකේ අයින් වෙන්න ඕන ප්ලේස් එක සිලෙක්ට් කරලා ඩිලීට් බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට ඒ ටික අයින් වෙලා යනවා. ඉතින් අපිට මේකිනුත් පොඩි පෙනුමක් ලබා ගන්න පුළුවන්. අන්තිමේටම මේ ෂේප් ලේයර් එකටත් කලින් විදියටම bevel and emboss effect එක ඇඩ් කරනවා. ඉතින් අපිට මේ විදිහට ටයිටල් ලෝගෝ එකක් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔයාලා ඉගෙන ගත්ත සාමාන්‍ය සර්කල් ලෝගෝ එකක් හදන විදියයි ඒ වගේම ටයිටල් ලෝගෝ එකක් හදන විදියයි. ඉතින් ඔයාලට මේකේ නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා තවත් දේවල් ඉගෙනගෙන යම් ප්‍රයෝජනයක් ලබා ගන්න කසුම් බ්ලොග් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් අදට මම සමු ගන්නවා හෙට දවසක අපි නැවත හමු වෙමු.